ඉතින් අද අපි ඇවිල්ලා ඉන්නේ ලුණුගල් ප්‍රදේශයේ තියෙන ලස්සනම තවත් දියඇල්ලක් බලන්න. මේ තියෙන්නේ ඇතුන් දමුවාව දියඇල්ල. උඩින් පේන විදිය තමයි මේ තියෙන්නේ. දැන් අපි පහළට බහලා බලමු. ඉතින් මෙතන සෙට් වෙන්නේ දියඇල්ලේ උඩ හරිය. අපි බලමු දියඇල්ලේ පහළට යන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද කියලා. පහළට බහින ගමන් ඉන්නේ. ඉතින් පොඩි අමිහිරි කතාවක් තියෙනවා. අවුරුදු 2-3කින් කවුරුත් පහළට ගිහිල්ලා නැහැ කියලා අපිට ගමේ කට්ටිය කිව්වා. නැද්ද අදීෂ? ඔව්. යන්න පුළුවන් නේද පාරේ? බලමු ගිහිල්ලා බලමු යන්නේ. අවසානයේ අපි අපේ ඩෙස්ටිනේෂන් එකට ආවා. කෙන්දු නිල් වර්ණේ නේත්‍රාමනරම් රේඛාලේ සේතරන්තු කේශසේනා මවනාසතුවම් මාලතේ කුපසිනාසේ ආදරේ දෝරේ ගලාවේ සුසුම්මල්ද ඉතින් ඔන්න අරව කුඹුර දියඇල්ලේ ලස්සන මතක ගොඩක් එක්ක අපි උඩට ඇවිල්ලා ඉන්නවා. මේකට එන කට්ටියට කියන්න තියෙන්නේ ලුණුගල ඉඳලා කිලෝමීටර් 3ක් වගේ බිබිල පාරට එනකොට ඇතුන්දමුව පාසල කියලා තියෙනවා බෝඩ් එකක්. එතනින් පල්ලෙහාට එන්න ඕනේ. ඒතකොට මෙන්න මේ වගේ පාලමක් අහු වෙනවා. මෙතන තමයි දියඇල්ල උඩ කොටස තියෙන්නේ. ඉතින් මේක පහු කරගෙන ඉතින් පාලම් පාස් කරලා එනකොට මෙන්න මේ හරිය තියෙනවා පොඩි කාර්යාලයක්. දැන් කැලේ වෙලා තියෙන්නේ. එතනින් ඇතුළට තමයි දියඇල්ලට බහින්න යන්න තියෙන්නේ. එන්න ඉන්න හැමෝටම කියන්න තියෙන්නේ පාර නම් හොඳට බබලන් තත්ත්වයේ තියෙන්නේ. බොහොමත් පරිස්සමින් දියඇල්ලට යනවා යන්න ඕනි. ඉතින් ජය වේවා.